හයි යාළුවනේ, මේක මගේ පළවෙනි මිනි ව්ලොග් එක. මම අද යන්න හදන්නේ දියතට මල්පැල බලන්න. මම දැන් මේ ඉන්න තැන ඉඳලා යන ගමන් ඉන්නේ. මම ඔයාලට එතෙන්ට ගිහින් වීඩියෝ එක කන්ටිනියු කරන්නම්. මම කලින් බස් එකෙන් බැහැලා මේ පාලම උඩින් පයින් යන්න තමයි කැමති. අර ඈතින් බෝට්ටුවක් එනවා, ඔයාලට පේනවද? ඔයාලා දියතට එනවා නම් එන්න තියෙන හොඳම වෙලාව තමයි මේ. ඉර බැහැගෙන යද්දී ඇඟට මහන්සියක් නෑනේ. අවසර නැති නිසා මේ වෙලාව තමයි හොඳම වෙලාව. දැන් මේ තියෙන්නේ මම කරන්න ආසම දේ. මල් පැල බලන එක. ඔයාලට මෙහි මල් පැල වර්ග, එළවලු පැල වර්ග, පෝර වර්ග, ඉන්ඩෝ ප්ලාන්ට් වගේ හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි සහසුවනේ ආචාරුත් මෙහි තියෙනවා. හැබැයි අද නම් මෙතන වහලා තිබ්බේ. බලන්නකො ලස්සන මල් පැල වර්ග ටික. මේ චූටි අඹ ගස්වලත් අඹ ගෙඩි හැදිලා. මේ තියෙන්නේ මං ඊළඟට කරන්න ආසම දේ. ඇතුළට ඇවිදගෙන යන්න තමයි මම දැන් හදන්නේ. ඔයාලා එළියෙන් ගේන කෑම වර්ගෙම මේක ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. අර ඈතින් පේන්නේ, එතනින් තමයි ඔයාලට ඒව තියලා යන්න තියෙන්නේ. වෝටර් සේජ් එකට යන පාර දෙපැත්තේ හදලා තියෙන නෙළුම් මලුත් හරි ලස්සනයි. එක එක කුරුල්ල වර්ගත් ඉන්නවා ඉතින් මෙහි. දැන් මං ඇතුළට ඇවිදගෙන යන්න තමයි හදන්නේ. මං ඔයාලට කලිනුත් කිව්වා වගේ මේ වෙලාව තමයි ඇවිදින්න පුළුවන් හොඳම වෙලාව. අවසරත් නෑනේ. ලස්සනට වටපිටාව බලලා ඇවිදලා යන්න පුළුවන් අපිට. වීකෙන්ඩ් එකක් නිසා අද නම් ගොඩක් කට්ටිය ඉන්නවා ඇතුලේ. මම දැන් මේ යන්න හදන්නේ දියත ස්ටේෂන් එකට යන්න බෝට් එක නවත්තන තැනට. අර පේන බෝට් එකෙන් තමයි ඔයාලට ස්ටේෂන් එකට යන්න තියෙන්නේ. අර ඈතින් පේන්නේ ස්ටේෂන් එක. මේ තියෙන්නේ ප්ලේ ඒරියා එක. පොඩි කට්ටිය අවසට එනවා මෙතෙන්ට සෙල්ලම් කරන්න.
අර ඈතින් පේන්නේ වෝටර් සේජ් හොටෙල් එක. නෙළුම් මල් ටික මෙතෙන්ටත් හරි ලස්සනට පේනවා. මම චුට්ටක් වාඩි වුණා. ඉතින් ඇවිදලා මහන්සියිනේ. දංගස් එහෙමත් තියෙනවා මේක ඇතුලේ. හැබැයි මේ කාලේ නම් මල් විතරයි තිබ්බේ. දැන් මම මේ අනිත් පැත්තට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මගේ යාළුවෙක් එනවා කිව්වා අද මාව බලන්න. ඉතින් මම මේ එයා ඉන්න තැනට තමයි යන්නේ. ඔන්න ඉතින් මගේ යාළුවා හම්බුණා. එයා නම් වීඩියෝ එකට ආවේ නෑ. ලැජ්ජයි කියලා කිව්වා. ඉතින් අපි දෙන්නත් එක්ක පරණ දේවල් කතා කර ඉද්දී අපි දන්නේම නැතුව රෑ වෙලා. රෑටත් මෙතන හරිම ලස්සනයි. හරිම නිදහස්. දැන් ගොඩක් රෑ වුණ නිසා මම යන්නත් ඕනි. එහෙනම් අදට වීඩියෝ එක එන්ඩ් කරන්නයි යන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මගේ channel එක ඔයාලා subscribe කරලා තියාගන්න. good night.